පාරේ එනකොට මේ කැම්පස් ළමයි 20ක් 30ක් විතර හිටියා මේ රෝහණ ඉස්කෝලේ ගාව ඉන්නක මම වැඩ එනකොට අපි මම අඳුරන අර මාම කෙනෙක් ඉතින් ඒත් එක්ක කතා කරලා මම එයාට කිව්වා මේ විමලනාත මාමේ මේ පොඩ්ඩක් මම ගෙදර ගාට ගිහින් දාන්නේ බයික් එකේ නගලා එනකොටම මේ කැම්පස් ළමයි ටික මම වට කරගත්තා වට කරගෙන පොළු අරගෙන මට හොඳටම ගැහුවා මගේ මේ පාරවල් එහෙම තියෙනවා පිටේ මේ අතේම තුවාල දාලා තියෙන්නේ මේ හොඳටම ගැහුවා 20ක් 30ක් විතර මම වට කරගෙන මගේ ෂර්ට් එකත් ගලව ගත්තා මේ ගාපතරමට මගේ ෂර්ට් එක ගිහලා ෂර්ට් එක කෑලි වලට ඉරුණා එහෙම ගහලා මම ඊපර පාරෙන් එහා පැත්තට පන්නම කඩේකට ගියා ඒ කඩේ මේ කිව්ව කඩේ දොර වැහුවා ඊට පස්සේ ඒ කඩේ දුල්දුම් මට ගැහුවා ඊට පස්සේ පුටු වලුත් ගැහුවා කාලි වෙරලා මට හොඳටම ගැහුව පොළු තියාගෙන පොළු වලින් ගැහුවා හොඳටම ෆොටෝ තියෙනවා මේ පුද්ගලයා තමයි මේ ඔක්කොම මේව කරලා මේ තමයි මේ වැඩිපුරම ගැහුවේ මේ තව ඉන්නවා මේත් එක්ක මේ තමයි හිටියේ ඊට පස්සේ මට අමාරුයි මම ඒ පාරකට ට්‍රීවිල් එකක් ගෙනගෙන මම හොස්පිටල් එකට ගියා හොස්පිටල් එකට මේ තමයි මට ගහපු අනිත් කට්ටිය මේ අනිත් කට්ටිය මේ ඉන්නේ මේ පොලිසිය ආයන ගහපු කට්ටිය ඊට පස්සේ මම කඩේ මම මේ ගියා හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න ගියාට මම අපේ ගෙදර මගේ නෝනා යවුවා පොලිසියට යවලා මේ ඉස්පිතාලෙන් මේ ගෙදර නෝනා යවන්න කියලා මේ පොලිසියට ඊපස්සේ මම ඇඩ්මිට් වුණාට පස්සේ මම තුනේ වාට්ටුවේ ඇඩ්මිට් වුණා ඇඩ්මිට් වුණාට පස්සේ මේ බෙහෙත් කරලා ඒපරකට මේ වාටුවේ නතර කරා. නතර කරාට පස්සේ මේ පොලිසියෙන් අද උදේ ආව පොලිසියෙන්. ආවට පස්සේ මගේ නම ගම විතරයි ඇඩ්‍රස් විතරයි ඇහුවේ. කිසිම සිද්ධිය සම්බන්ධ කිසිම දෙයක් ඇහුවේ නැහැ. කවුද කැම්පස් ළමයි ඇහුවේ කිසිම දෙයක් ඇහුවේ නැහැ මගෙන්. මං අද පහට ටිකට් කැපුවා හොස්පිටල් එකෙන්. මේ ඒ වෙනතුරු මගෙන් පොලිසියෙන් ඇහුවේ මේ නමයි ගමයි ඒ නම්බර් ඒ විතරයි ගත්තේ මේ ටෙලිෆෝන් නම්බරේ මේ ගමයි නමයි විතර ඇහුවේ මගෙන් සිදුවීම ගැන කිසිම දෙයක් මගෙන් පොලිසියෙන් ඇහුවේ නැහැ මේ දැන් වෙනතුරු මම දැන් ටිකට් කපාන ගෙදර ආවට පස්සේ මේ ඒ එනකම් මේ පාරවල් මේ තියෙන මාත්‍ර මේ තියෙන පාරවල් මේ කොන්දේම මේ තියෙන මාත්‍ර මට ගහ පාරවල් මේ තියෙන්නේ මේ පොළු වලින් මේ අතේම මේ තුවාලයක් තියෙන මම දෙවි බලන්න මේ ගමේ උඹලා අපිට හැමදාම ගහනවායි මේ උඹලා ගමේ අහුවෙන හැම එකටම ගහනවායි කිව්වා මේ උඹලා ගමේ අයෝන්ගේ හැමදාම කුටි කකා ඉන්න බැරිය උඹලා ගමේ අයෝන්ට අපිට හැමදාම ගහනවායි කියලා තමයි මාත්‍යෝ ගැහුවේ මේ කියලා ගැහුවා මේ මගේ ඥාති පුත්‍රයෙක් අනේ මහත්තයෝ මේ කැම්පස් එක ගමට දැන් සාපයක් වෙලා ඇත්තම කියනවනම් අපේ ළමයෙකුටවත් අපේ ළමයිටවත් මේ ළමයට පාට බහින හැටියක් නැහැ හැම කැම්පස් එකේම අපිට බයි මේ ගමේ උදවිය තොපි විතරේ මේ එහෙම බයි ඉන්නේ නැත්තේ කියලා කොයි වෙලෙත් අපේ ළමයින්ට ගහනවා පාට බහිනවා මම මේ ගමේ කෙනෙක් විදිහට මහත්තයලගෙන් ඉල්ලන්නේ මේක කොහොම හරි නවත්තලා දෙන්නේ කියලා ඒගොල්ලෝ පොලිසියෙන් ඉස්සෙල්ලා පැමිණිල්ල දානවා පොලිසිය කට්ටියත් කිසි අපේ කට්ටියට ගහම කිසි ප්‍රතිචාරයක් නැහැ අරගොල්ලන්ගේ පැත්ත අරගෙන ඒ නීතිම ඒගොල්ලන් නීතිය කරන්නේ අපිට නීතියක් නැහැ පොලිසිය මේ දැන් කැම්පස් ළමයින්ගේ අල්ලන්න අත්අඩංගුවට ගන්න මොකද කරන්නේ ඒගොල්ලෝ උද්ඝෝෂණය කරાવી කියලා පාට බයි කියලා අපේ කට්ටිය අල්ලගෙන යන්න ඕනේ කියලා තමයි අපිට කෙලින්ම මූණට කියන පොලිසිය මහත්තුරු මේ ළමයා අත්අඩංගුව නොගත්තොත් ඒ ළමයා උද්ඝෝෂණය කරાવી කියලා දැන් අපේ ළමයා මරලා දැම්මත් ඒ ළමයා උද්ඝෝෂණය කරන්න කියලා අපි පාඩුවේ ඉන්න ඕන පොලිසිය නීතිය කරන්නේ අපිට නීතියක් නම් දෙගොල්ලෝ එක සමානව තියෙන්න ඕන ගෑනු ළමයෙකුට පාරේ බහලා යන්නේ නැහැ මේ ළමයි කැම්පස් ළමයි නිසා අපේ දරුවෙකුට පාරේ බහින්න විදියක් නැහැ අපිට ලොකු ළමයි ඉන්නවා ඒක නිසා කියන්නේ පොලිසියට උනත් අපි කියන්නේ සාධාරණ ඉස්තර දෙගොල්ලටම දඬුවමක් දෙනවා නම් ගෙනල්ලා විසඳලා ඔව් තනිකර මේ ඒගොල්ලෝ දැන් ගම යටත් කරගෙන